ධර්මය තේරුම් ගන්න බලාපොරොත්තු වන කෙනෙක් තේරුම් ගන්න ඕනි මොන කාරණා ගැනද? මේ ගැන විස්තර කරලා තියෙන සූත්‍රයක් තමයි ත්‍රිපිටකයේ, සූත්‍ර පිටකයේ, මජ්ක්‍ධිම නිකායේ, මූලපණ්ණාසකයේ ඕපම්ම වගේ ඇතුළත් වෙලා තියෙන මහා හත්තිපදෝපම සූත්‍රය. මේ සූත්‍රය බුදුහාමුදුරුවෝ ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ සරියුත් මහරහතන් වහන්සේ විසින් භික්ෂූන් වහන්සේලාට දේශනා කරපු සූත්‍රයක්. සරියුත් හාමුදුරුවෝ භික්ෂූන් වහන්සේලාට ඇවැත්නි කියලා කතා කරලා ප්‍රකාශ කරනවා මේ පොළොවේ ජීවත් වෙලා ඉන්න සියලු සත්වයෝන්ගේ පාසලකුණු මහා ඇතෙක්ගේ ඇත් අඩිය තුල බහාලන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි මේ ලෝකයේ යම් කුසල කර්මයක් තියෙනවා නම් ඒ සියල්ලම චතුරාර්ය සත්‍ය තුලින් දැක ගන්න පුළුවන්. චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ දුක්ඛාර්ය සත්‍ය, දුක්ඛ සමුදය සත්‍ය, දුක්ඛ නිරෝධාර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාර්ය සත්‍ය කියන කරුණු හතර. ඉතින් මේ චතුරාර්ය සත්‍යයෙන් පළවෙනි ආර්ය සත්‍ය තමයි දුක්ඛාර්ය සත්‍ය. ඉතින් ඊළඟට මේ සූත්‍රයේ විස්තර වෙන්නේ දුක්ඛාර්ය සත්‍ය කියන්නේ කුමක්ද? ඉපදීම, ජරාවටපත් වීම, මරණය, ශෝකය, හැඬීම මේ ආදී සියල්ල දුක්. කෙටියෙන්ම කියනවා නම් රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පංච උපාදානස්කන්ධයම තමයි දුක් හැටියට පෙන්නලා තියෙන්නේ. ඉතින් ඊළඟට මේ සූත්‍රයේ රූප උපාදානස්කන්ධය කියන්නේ මොකක්ද කියන එක විස්තර වෙනවා. රූප උපාදානස්කන්ධය කියලා කියන්නේ මහා භූත රූප 4 සහ මහා භූත රූපයන්ගේ උපාදාය රූපයන් වලට. සතර මහා භූත පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ මහා භූතයන් 4. ඉතින් ඊළඟට මේ සූත්‍රයේ සතර මහා භූතයන් ගැන දීර්ඝව විස්තර කරලා තියෙනවා. පඨවි කියලා කියන්නේ තද ගතිය. මේ තද ගතිය මේ මහ පොළව තුල, ඒ වගේම අපේ ශරීරය තුල, ගස් ගල් මේ හැම දෙයක් තුලම තද ගතිය කියන දේ තියෙනවා. අපේ ශරීරයෙන් බාහිරව තියෙන තද ගතිය බාහිර පඨවි හැටියටත්, ඒ වගේම අපේ ශරීරය තුල තියෙන තද ගතිය අභ්‍යන්තර එහෙමත් නැත්නම් අධ්‍යාත්මික පඨවි හැටියටත් මේ සූත්‍රයේ විස්තර කරනවා. ඒ වගේම තමයි ආපෝ කියන වැగిරෙන ගතිය, වතුර ස්වභාවය, තේජෝ කියන උණුසුම් ගතිය, වායෝ කියන පිම්බෙන ගතිය, එහෙමත් නැත්නම් සුළං ගතිය බාහිර ලෝකයේ තුලත් අපේ ශරීරය තුලත් ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් මේ සූත්‍රයේ විස්තර කරනවා මේ කියන සතර මහා භූතයන් කම්පාවටපත් වුනොත් මහා විනාශයක් මේ ලෝකයේ තුල සිද්ධ කරන්න පුළුවන්. මහ පොළව කම්පා වුණාට පස්සේ, එහෙමත් නැත්නම් පඨවිය කම්පා වුණාට පස්සේ සිද්ධ වෙන විනාශය කඳු නායයන් ආදියෙන් අපිට දකින්න පුළුවන්. ඒ වගේම ආපෝ කියන වතුර ස්වභාවය කම්පා වුණොත් සිද්ධ වෙන විනාශය මහා ගං වතුර, මහා සුනාමි ආදී දේවල් වලින් අපිට දකින්න පුළුවන්. තේජෝ කියන උණුසුම වැඩි වුණොත් මේ ලෝකය එක මොහොතකින් දවන්න පුළුවන් කියන එක අපිට පැහැදිලි. ඒ වගේම වායෝ කියන ධාතුව කම්පා වෙන විදිහ කරන විනාශය තුලි කුණාටු වලින් අපිට දකින්න පුළුවන්. මේ කියන මහා භූත 4 තුලින් තමයි ලෝකේ නිර්මාණය වෙන්නේ. ඒ සතර මහා භූත වලට පුළුවන් මේ අපි දකින ලෝකය විනාශ කරලා දාන්න. ඉතින් මේ සූත්‍රයේදී සරියුත් හාමුදුරුවෝ පැහැදිලි කරනවා මේ සතර මහා භූත බාහිරින් තියෙන සතර මහා භූත ගැන කල්පනා කරලා කම්පාවටපත් වෙන එක බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව
වර්ධවා ගත්ත තැනැත්තන් විසින් කරන දෙයක් කියලා. බාහිර තියෙන සතර මහා භූතයන් ගැන කල්පනා නොකර අභ්‍යන්තර එහෙමත් නැත්නම් අධ්‍යාත්මික අපේ තමන්ගේ ශරීරය තුල තියෙන සතර මහා භූතයන් පිළිබඳව කල්පනා කරලා බලලා සතර මහා භූතයන් ගැන තේරුම් අරගෙන සතර මහා භූතයන් කම්පා වෙනකොට කම්පා නොවෙන තැනැත්තෙක් වෙන්න කියන එක තමයි මේ සූත්‍රයෙන් අපිට විස්තර වශයෙන් දේශනා කරලා තියෙන්නේ. බාහිර සතර මහා භූතයන් කම්පා වීම මේ සූත්‍රයේ විස්තර කරනවා. අප අවට ඉන්න අය අපිට ගහනවා නම් බයිනවා නම් මොන වගේ දෙයක් අපිට මොන වගේ අලාභයක් සිද්ධ කළත් කම්පා නොවන ස්වභාවයක් සකස් කරගන්නට ඕනි කියලා. ඉතින් ඒක වඩාත් විස්තර වශයෙන් දේශනා කරන සරියුත් හාමුදුරුව අපිට උපමාවකින් පෙන්නනවා. කියතක් අරගෙන අපිව දෙකට ඉරුවත් මෙත් වඩන්න පුළුවන් වෙන තැනට අපි ශක්තිමත් වෙන්නට ඕන. එහෙම යම් කෙනෙක් ශක්තිමත් වෙනවා නම් ඒ පුද්ගලයා බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව දරන්නේ බුදුහාමුදුරුවන්ගේ දේශනාව පිළිගන්න කෙනෙක් යම් කෙනෙක් ඒ විදලාව තුල ඒ මොහොත තුල ඉවසන්නේ නැත්තම් ඉවසීම ප්‍රගුණ කරන්නේ නැත්තම් ඒ පුද්ගලයා බුදුහාමුදුරුවන්ගේ අනුශාසනාව නොසලකා හරින කෙනෙක් හැටියට මේ සූත්‍රය තුල විස්තර වෙනවා. සතර මහා භූතයන් හා ඒවා සමග කම්පා නොවි ජීවත් වෙන ස්වභාවය ඉතා දීර්ඝ වශයෙන් මේ සූත්‍රය තුල විස්තර කරන සරියුත් මහරහතන් වහන්සේ සතර මහා භූත කම්පා වෙන වෙලාවට කම්පාවට පත්වෙන බුදුහාමුදුරුවන්ගේ බණ අහන ශ්‍රාවකයා තමන්ගේ ඒ පසුබැස්ම දැකලා ලැජ්ජාවට පත් වෙනවා කියලා සඳහන් කරනවා. ඉරුවන් ගුණ සිහි කරගෙන සතර මහා භූතයන් ගැන මනමින් මෙනෙහි කරලා තේරුම් අරගෙන යම් කෙනෙක් කම්පාවට පත් නොවි කටයුතු කරන අතරේ විදර්ශනාව වඩන්න පුළුවන් කමක් එයාට නැත්නම් එයා හරියට බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ ගැන හිතලා තෙරුවන් ගැන හිතලා ලැජ්ජාවට පත් වෙනවා. එක උපමාවකින් මේ සූත්‍රයේ පෙන්නනවා. අලුත ගෙනා ලේලියක් තම මාමණ්ඩිය දැක්කාම යම් ලැජ්ජාවක් ඇති කරගන්නවද ඒ විදිහටම බුදුහාමුදුරුවන්ගේ අනුශාසනාවට මම පිටුපෑවා නේද කියන ලැජ්ජාවෙන් ඒ ධර්මයේ පිළිපදින පුද්ගලයා ලැජ්ජාවට පත් වෙනවා, කලකිරීමට පත් වෙනවා. ඒ විදිහට කලකිරීමට පත් වෙලා එයා නැවතත් තෙරුවන් ගුණ සිහි කරගෙන උත්සාහවත් වෙන්න පටන් ගන්නවා. මේ විදිහට නැවතත් උත්සාහවත් වෙන පුද්ගලයා සතර මහා භූතයන් පිළිබඳව මනවින් තේරුම් අරගෙන විදර්ශනාව වඩන අතරතුර යාට පුළුවන් කමක් ලැබෙනවා චලාංග උපේක්ෂාව උපදවා ගන්න. චලාංග කියන වචනයෙන් මේ සූත්‍රය තුළ පෙන්නලා දෙන්නේ අපි හැමෝටම තිබෙන ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ පංචේන්ද්‍රයන් සහ මනස කියන එකත් එක්ක මේ කාරණා 6 තමයි චලාංගයන් හැටියට විස්තර කරන්නේ. අපි ජීවත් වෙනවා කියන කාරණාව තුළ මේ කියන චලාංගයන් තමයි අපි වෙහෙසවන්නේ. ඒ චලාංගයන් නිසා තමයි අපි බැඳීම් ඇති කරගන්නේ. අපි විඳින යමක් තියෙනවා නම් අපි කරන යම් කටයුත්තක් තියෙනවා නම් ඒ සියල්ලම අපි සිද්ධ කරන්නේ මේ කියන චලාංගයන් මූලික කරගෙන. සතර මහා භූතයන් ගැන මනවින් තේරුම් ගත්ත පුද්ගලයා බුදුහාමුදුරුවන්ගේ අනුශාසනාව ශ්‍රවණය කරන පුද්ගලයා මේ චලාංගයන් පිළිබඳව ඇස, කන, නාසය, දිව, ශරීරය කියන කාරණාවන් පිළිබඳව උපේක්ෂා සහගතව කල්පනා කරන්න පටන් ගන්නවා. ඇස නිසා ඇතිවෙන දේවල්, කන නිසා, නාසය නිසා, දිව නිසා, ශරීරය නිසා, මනස නිසා ඇති කරගන්න සිතුවිලි ආදී සියල්ල උපේක්ෂා සහගතව දකින්න පුළුවන් වෙන
ආකාරයට ඒ පුද්ගලයා තමන්ගේ හිත දියුණු කරනවා, උපේක්ෂාව උපදවා ගන්නවා. මේ විදිහට උපේක්ෂාව උපදවාගෙන කටයුතු කිරීම තුළ ඒ පුද්ගලයාට පුළුවන්කමක් ලැබෙනවා පටිච්ච සමුප්පාදය තේරුම් අරගන්න. යම් කෙනෙක් පටිච්ච සමුප්පාදය දකිනවා නම් එයා ධර්මයේ දකිනවා. යම් කෙනෙක් ධර්මයේ දකිනවා නම් එයා පටිච්ච සමුප්පාදය දකිනවා කියලා මේ සූත්‍රයේ වරින් වර විස්තර කරලා දෙනවා. මේ විදිහට චලාංගයන් පිළිබඳව උපේක්ෂා සහගතව කල්පනා කරලා කටයුතු කරන බුද්ධ ශ්‍රාවකයට පුළුවන්කමක් ලැබෙනවා තණ්හාව දුරු කරලා දාන්න. තණ්හක්කයෝ නිරෝධෝ නිබ්බානං, තණ්හාව නැති කිරීමයි නිර්වාණය හැටියට පෙන්වන්නේ. ඉතින් මේ සූත්‍රය තුල පෙන්නනවා චලාංගයන් මනවින් අවබෝධ කරගත්ත සතර මහා භූතයන් හමුවේ කම්පා නොවන තෙරුවන් පිළිබඳ ගෞරවයෙන් ධර්මයේ මෙනෙහි කරන බුද්ධ ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව පිළිගත්ත ඒ ආකාරයෙන් කටයුතු කරපු තැනැත්තා නිවන් මාර්ගය සකස් කරගන්නවා, තණ්හාව නැති කරලා දානවා කියන එක. ඉතින් මේ සූත්‍රයේ අවසානයේට බුදුරජාණන් වහන්සේ අපිට අනුශාසනා කරන්නේ මේ කාරණේමයි කියන එක සරියුත් හාමුදුරුවෝ තහවුරු කරලා දෙනවා. සරියුත් මහරහතන් වහන්සේගේ මේ දීර්ඝ පැහැදිලි කිරීම ශ්‍රවණය කළ ඒ භික්ෂූන් වහන්සේලා ඊටාම සතුටුභාවයට පත් වෙලා තියෙනවා. ඉතින් මේ සූත්‍රය තුලින් අපිට පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල අපි තේරුම් ගත යුත්තේ කුමක්ද? ධර්මයෙන් අපිට සත්‍ය වශයෙන්ම පෙන්වලා දෙන්නේ මොන වගේ කාරණාවන්ද කියන එක තමයි මේ සූත්‍රයෙන් අපිට සරියුත් හාමුදුරුවෝ විස්තර කරලා දෙන්නේ. ඉතින් අපිත් මේ ත්‍රිපිටකාගත සූත්‍ර නැවත නැවත අධ්‍යයනය කරමින් මේ කාරණාවන් පිළිබඳව අවබෝධයක් ඇති කරගෙන මේ සූත්‍රයෙන් පෙන්වන විදිහට චලාංග උපේක්ෂාව ඇති කරගන්න අපි උත්සාහවත් වෙමු. හැමට තෙරුවන් සරණයි.